ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම මගේ Learn with Rams YouTube channel එකට අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය 8 වන ශ්‍රේණිය පළවෙනි පාඩම. සංඛ්‍යා පද්ධති පිළිබඳව. මෙම පාඩමෙන් දුවේ පුතේ ඔයගොල්ලන්ට සංඛ්‍යා පද්ධතියක සංකේත, සංඛ්‍යා පද්ධතියක පාදය, ද්විමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට හැරවීම, ද්විමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට හැරවීම, ද්විමේ සංකේත තුළින් දත්ත නිරූපණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි සංඛ්‍යා පද්ධතිවල අවශ්‍යතාවය. අපි මුලින්ම බලමු මොකද මේ සංඛ්‍යා පද්ධතිවල අවශ්‍යතාවය කියන්නේ කියන එක. මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව සහ වඩාත් කාර්යක්ෂමතාවයෙන් ඉටු කර ගැනීම සඳහා පරිගණක භාවිතා කරනවා. මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකයට නැහැ. ඒ නිසා මිනිසා විසින් ලබා දෙනු ලබන පාඨ, සංඛ්‍යා, රූප, ශබ්ද සහ වීඩියෝ වැනි සෑම ආකාරයකම දත්ත සහ උපදෙස් පරිගණකයේ සංඛ්‍යාත්මක අගයන් ලෙස තමයි හඳුනාගන්නේ දුවේ පුතේ. ඔයගොල්ලන්ට රූපය දක්වලා තියෙනවා විවිධ දත්ත පරිගණක මතක තුල ද්විමේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක ඊළඟට හඳුන්වලා තියෙනවා. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ දුවේ පුතේ සංඛ්‍යා ලිවීමට භාවිතා කළ හැකි ක්‍රමවේදයක්. සංඛ්‍යා පද්ධති කිහිපයක් පවතිනවා. එක් එක් සංඛ්‍යා පද්ධති සඳහා නිශ්චිත සංකේත ප්‍රමාණයක් යොදා ගැනීම සිදු කරනවා. මීළඟට විවිධ සංඛ්‍යා පද්ධති පිළිබඳව සාකච්ඡා කරමු. කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකට දැක්වීමටහි පාදේ යොදා ගන්නවා. සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත symbols ගණය එහි පාදය බේස් එක කියලා ඉංග්‍රීසි වලින් කියනවා. අප විසින් අධ්‍යයනය කළ යුතු සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා. එම සංඛ්‍යා පද්ධති වල සංකේත සහ පාද මේ පහත වගුවේ දක්වලා තියෙනවා. මේකෙදි සංඛ්‍යා පද්ධතියේ සංකේත පාදයේ ආදී වශයෙන් වෙන්ව දක්වලා තියෙනවා. ද්විමේය බයිනරි අංක සංකේත විදියට බිඳුවත් එකක් ඒකේ පාදයේ විදියට දෙක ගන්නවා. අෂ්ටමේ එහෙම නැත්නම් ඔක්ටල් වලට 0 1 2 3 4 5 6 7 වෙනකම් ගන්නවා. එතකොට ඒකේ බිඳුවත් ඈත් වෙන නිසා පාදය 8 ඒකේ සංකේත 8ක් තියෙනවා. පාදයේ විදියට 8 තමයි ගන්න. දශමයේ කියන්නේ ඩෙසිමල් වල 0 1 2 3 4 5 6 7 8 9 වෙනකම් ගන්නවා පාදය 10. ෂඩ් දශමය හෙක්සාඩෙසිමල් ඒකෙදි 0 1 2 3 4 5 6 7 8 9 ගන්නවා. ඊට අමතරව A B C D E F කියන සංඛ්‍යා ගන්නවා. ඒකේ පාදය 16. මේකෙදි දුවේ පුතේ අපි 8 ශ්‍රේණියේදී දීමේ සංඛ්‍යා සහ දශමේ සංඛ්‍යා පද්ධති පිළිබඳ පමණයි අධ්‍යයනය කරන්නේ. ඉදිරි වසරවල තමයි අනිකුත් සංඛ්‍යා පද්ධති පිළිබඳව සාකච්ඡා වෙන්නේ. මීළඟට සංඛ්‍යාවක පාදය දැක්වීම කොහොමද සංඛ්‍යාවක පාදය දක්වන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරමු. සංඛ්‍යාවක් අයත් වෙන සංඛ්‍යා පද්ධතිය දැක්වීමටහි පාදය යොදා ගන්නවා. සංඛ්‍යාවට දකුණු පසේ පහළ කෙළවරේ තමයි අපි පාදය දක්වනු ලබන්නේ. මේකෙදි උදාහරණ විදිහට ද්විමේය සංඛ්‍යාවල කොහොමද පාදය දක්වලා තියෙන්නේ කියන එක සඳහන් කරලා තියෙනවා. අෂ්ටමේ සංඛ්‍යාවල පාදේ 8 දක්වලා තියෙනවා. දශමේ සංඛ්‍යාවල පාදේ 10, ෂඩ් දශමේ සංඛ්‍යාවල පාදේ 16 විදිහට සඳහන් කරනවා. මීළඟට දශමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරමු. මිනිසාට හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය තමයි මේ දශම. එහෙම නැත්නම් ඩෙසිමල් සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. අපි මේ සංකේත ඉලක්කම් ලෙස හැඳින්වීමට පුරුදු වී සිටිමු. සියලු අංක ගණිතමය කටයුතු සඳහා මිනිසා දශමයේ සංඛ්‍යා තමයි භාවිතා කරන්නේ. දශමයේ සංඛ්‍යා පද්ධතිවල සංකේත බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා ටික අයත් වෙනවා. සංඛ්‍යාවක් ලියන විට එහි සංකේත පිහිටන ස්ථානයේ අනුව සංඛ්‍යාවේ වටිනාකම් වෙනස් වෙනවා. 1 2 3 යන සංකේත යොදා ගනිමින් ලිවිය හැකි සංඛ්‍යා පහද දැක්වෙනවා. මේකෙදි අපිට අඩු මගයේ විදිහට 123ත් වැඩි මගයේ විදිහට 321ක් දක්වන්න පුළුවන්. මේ 1 2 3 යන සංඛ්‍යා භාවිතයෙන් ලිවිය හැකි අඩු මගයේ සහ වැඩි මගයේ. දශමයේ සංඛ්‍යාවක් සැදී ඇති ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරමු දුවේ පුතේ. දැන් 231 කියන අගය ගණක රාමුවක අපි නිරූපණය කරොත් ඒකේ 1 ඒවා 1යි 10 ඒවා 3යි 100 ඒවා 2යි විදියට අපිට දක්වන්න පුළුවන්.
ඒක අපි විහිදුවා ලිවීම සිදු කළොත් දුවේ පුතේ 231 කියන්නේ දශම එහෙම නැත්නම් ඩෙසිමල් අගයක්. ඒකෙදි එකේ පාදේ කියන්නේ 10 බිඳුවෙනි බලය. 10 බිඳුවෙන් 1යි. එතකොට දෙකේ පාදේ කියලා කියන්නේ විහිදුවා ලියද්දි 10 බිඳුවෙනි බලයේ 1යි තියෙන්නේ. 10 පළවෙනි බලයේ 3යි තියෙන්නේ. 10 දෙවෙනි බලයේ 2යි තියෙන්නේ. එතකොට ඒ ආදී වශයෙන් බලලා ඒ ගණනයන් එකතු කරනවා සියල්ලම. එකතු කරාට පස්සේ තමයි 231 හැදෙන්නේ. මේකෙදි 10 බිඳුව 11 10 2 මගින් දශමයේ සංකේතවල ස්ථානීය අගය නිරූපණය වෙනවා. ද්විමේය සංඛ්‍යා පද්ධතිය. මීළඟට සාකච්ඡා කරමු ද්විමේය සංඛ්‍යා පද්ධතිය පිළිබඳ දුවේ පුතේ. එකිනෙකට වෙනස් සංකේත දෙකක් පමණක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය තමයි ද්විමේය සංඛ්‍යා පද්ධතිය කියලා. මේකෙදි 0යි 1යි පමණයි යොදාගන්නේ. ද්විමේය සංඛ්‍යා පද්ධතිය සංකේත විදිහට 0 1 ගන්නවා. ද්විමේය සංඛ්‍යාවල 0 හෝ 1 බිටුවක් ලෙස තමයි නම් කරන්නේ. බිටුවක් කියන්නේ බයිට් එකක්. බයිනරි ඩිජිට් කියන එක තමයි මේ බිට් විදියට හැදිලා තියෙන්නේ. ඒකෙදි 0 හෝ 1 තමයි සලකන්නේ. ද්විමේය සංඛ්‍යාවක් සෑදී ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනය කළොත් දුවේ පුතේ මේකෙදි 101 කියන ද්විමේය සංඛ්‍යාව අපි ගණන කරාමක පෙන්නුවොත් දෙකේ බිඳුවෙනි බලය මේකේ තියෙන 1යි. දෙකේ පළවෙනි බලය 0යි. දෙකේ දෙවෙනි බලය 1යි. ආදී වශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. විහිදුවා ලිව්වොත් දෙකේ බිඳුවෙනි බලය කියන්නේ ඕනෑම අගයක බිඳුවෙනි බලය එකක් වෙනවා. ඒ නිසා දෙකේ බිඳුව කියන්නේ 1යි. ඒ වගේ එකක් තියනවා. එතකොට එක් වරක් 1යි. ඊට පස්සේ දෙකේ පළවෙනි බලයේ තියෙන 0යි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2. බිඳුවෙන් වැඩි කරාම 0යි. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය කියන්නේ 4. 4 වැඩි කිරීම 1 4යි. ඒ ඔක්කොම එකතු කරාම 5 හැදෙනවා. ඒක ඩෙසිමල් අගයේ විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යා විදියට. මේකෙදි දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 මගින් ද්විමේය සංඛ්‍යාවල ස්ථානීය අගය නිරූපණය වෙනවා. ඊළඟට යම්කිසි සංඛ්‍යාවක් එක් සංඛ්‍යා පද්ධතියකින් වෙනත් සංඛ්‍යා පද්ධතියකට හැරවීමේ අවශ්‍යතාවය. මේකෙදි අප විසින් පරිගණකයට දෙනු ලබන සියලුම ආදාන පරිගණකය තුළ දීමේ ආකාරයෙන් තමයි පවත්වා ගන්නේ. තවද පරිගණකය තුළ දීමේ ආකාරයෙන් පවතින දත්ත සකස් කර තොරතුරු ලෙස ප්‍රතිදානය කරනු ලබන පාට, රූප, ශබ්ද, වීඩියෝ වැනි ආකාරවලිනි. පරිශීලකයා විසින් යතුරු පුවරුවේ ආදානය කරනු ලබන සංඛ්‍යාවක් පරිගණකය තුළ සටහන් කරනුයේ දීමේ ස්වරූපයෙන්. එහෙත් ඒ නැවත පරිශීලකයාට පෙනෙන ලෙස සංදර්ශකයේ දිස් කරනුයේ දශමයේ ලෙසින්. මේ ආකාරයෙන්. මේකෙදි මුලින්ම පරිශීලක යතුරු පුවරුවේ අංක 9 බොත්තම ඔබනවා. ඊට පස්සේ සකසනේ මගින් එය බිටු බවට, ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යා බවට ඒ ද්විමේය සංඛ්‍යා වලින් තමයි හඳුනාගන්නේ. බිටු රටාවකින් හඳුනා ගැනීම. ඊට පස්සේ 3ට මොනිටරේ මත අංක 9 දර්ශනය කරනවා. මේකෙදි 9ට අපි කියනවා ඩිජිට් කියලා. එක බිඳුව අගයන් අපි බයිනරි නම්බර්ස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යා. සංඛ්‍යාවක් දශමයේ ලෙස ආදානය කළ විට ද්විමේය ආකාරයට හැරවීම තමයි ඒකෙදි සිදුවන්නේ. එබැවින් යම්කිසි සංඛ්‍යාවක් එක් සංඛ්‍යා පද්ධතියේ සිට වෙනස් සංඛ්‍යා පද්ධතියකට හැරවීම අපිට වැදගත් වෙනවා. දශමයේ සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට හැරවීම. දශමයේ සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරි අගය සටහන් කරමින් අවසානයේ ඉතිරි අගය ලෙස බිඳුව ලැබෙන තෙක් දිගින් දිගටම එය බෙදනවා. ඉන්පසු අවසානයේට ලද බිටුවේ සිට මුලින්ම ලද බිටුව දක්වාම අපි සටහන් කිරීම සිදු කරනවා. මේකෙදි ඔයගොල්ලන්ට පැහැදිලි වේ උදාහරණයක් කරාම මේ 13 කියන සංඛ්‍යාව අපි ඒ කියන්නේ දශමයේ සංඛ්‍යාවක් මේක අපිට ද්විමේය සංඛ්‍යාව බවට හරවන්න අවශ්‍ය නම් දුවේ පුතේ කරන්නේ දෙකෙන් බෙදාගෙන යනවා. ඉතිරි සංඛ්‍යාව වෙනම ලියා ගන්නවා. මුලින්ම 13 දෙකෙන් බෙදුවාම 6යි කියන්නේ 6 වරක් 2 12යිනේ. නමුත් එකක් ඉතුරු වෙනවා. ඒක ලියා ගන්නවා පැත්තකින්. ඊට පස්සේ ආයි 6 දෙකෙන් බෙදනවා. ඉතිරි නැතිව බෙදනවා. ඒ නිසා 3 එනවා. ඉතිරි නැතිව බෙදෙන නිසා බිඳුව සටහන් කරනවා. ඊට පස්සේ 3 දෙකෙන් බෙදනවා. 3 දෙකෙන් බෙදුවම 1යි. දෙවරක් 1 2යි. නමුත් එකක් ඉතුරු වෙනවා. ඒක සටහන් කරනවා. ඊට පස්සේ 2 1 බෙදුවාම 2 1 බෙදෙන්නේ නැහැනේ බිඳුවයි. ඒ නිසා එකක් ඉතිරි වෙන නිසා ඒක සටහන් කරගන්නවා. ඊපස්ස මේ ඉතිරි වන සංඛ්‍යා ටික 15 ඉහළට ලියාගෙන යනවා. එතකොට ඒක තමයි ද්විමේය සංඛ්‍යාව විදියට
ධාතුවේ ද්විමේය සංඛ්‍යාව විදියට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ උදාහරණ දෙක 34 තියෙනවා දුවේ පුතේ 49 ඒකෙදිත් ඒ ආකාරයෙන්ම තමයි සිදු වෙන්නේ. ඕගොල්ලෝ ඒවා නිවසේදී හදලා බලන්න. ඉන්පසුව තියෙනවා ද්විමේය සංඛ්‍යා දශමේය සංඛ්‍යා බවට හරවන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද දශමේය සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියන එක. මේකෙදි ඊළඟට ද්විමේය සංඛ්‍යාවක් කොහොමද දශමේය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා වෙනවා. ද්විමේය සංඛ්‍යා එක් එක් බිටුවකට අනුරූපීව දෙකෙහි බලෙහින් එක් බිටුවෙහි අගය ගුණ කළ විට ලැබෙන අගයන් ඔක්කොම එකතු කරාම තමයි අපිට දශමයේ අගය ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ රූපේ දක්වලා තියෙනවා කොහොමද ද්විමේය සංඛ්‍යාවක් දශමේය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියන එක. ද්විමේය සංඛ්‍යාව විදියට අරගෙන තියෙනවා 1.1.1.3. මේකෙදී අගයේ සිට මුලට ගත්තාම අපි දෙකේ බලයන් ගන්නවා. දෙකේ බිඳුව වෙනි බලය, දෙකේ 1 වෙනි බලය, දෙකේ 2 වෙනි බලය, දෙකේ 3 වෙනි බලය, දෙකේ 4 වෙනි බලය, දෙකේ 5 වෙනි බලය, දෙකේ 6 වෙනි බලය සහ දෙකේ 7 වෙනි බලය විදියට. ඒකෙදී අදාළ ද්විමේය බලයෙන් දෙකෙහි බලයෙන් එන්නේ දෙකෙහි බලයෙන් අදාළ ද්විමේය සංඛ්‍යාව ගුණ කරනවා. ගුණ කරාම එන සංඛ්‍යාවන් ටික ඔක්කොම එකතු කරාම තමයි අපිට දශමයේ සංඛ්‍යාව ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේකෙදී මෙතන සටහන් කරලා තියෙන්නේ ද්විමේය සංඛ්‍යාවල දෙකෙහි බල ආකාරයන්. ඒ කියන්නේ දෙකේ බිඳුව කියන්නේ 1යිනේ. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය 32යි. දෙකේ හයවෙනි බලය 64යි. දෙකේ හත්වෙනි බලය 128යි. එතකොට එම ලියාගත්තම පහසුයි. එතකොට උඩින් ඔයගොල්ලන්ට ද්විමේය සංඛ්‍යාව ලියාගෙන යන්න. එතකොට මේ දෙකෙහි බලයෙන් මේ ද්විමේය සංඛ්‍යාව ගුණ කරන්න. එතකොට එක්වරක් බිඳුව බිඳුවයි, දෙවරක් බිඳුව බිඳුවයි, හතරවරක් බිඳුව බිඳුවයි, අටවරක් 1 8යි, 16 වරක් බිඳුව බිඳුවයි, 32 වරක් 1 32යි, 64 වරක් බිඳුව බිඳුවයි, 128 වරක් 1 128යි. එතකොට මේ ඔක්කොම සංඛ්‍යා ටික එකතු කරන්න. 128යි 32යි 8යි. අනිත් ඒවා බිඳුව ගන්නේ. ඒ ටික ඔක්කොම එකතු කරාම අපිට දශමයේ සංඛ්‍යාව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉන්පස්සේ ඔයගොල්ලන්ට තව උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒ උදාහරණ ටිකත් ඔයගොල්ලෝ නිවසේදී තනියම මේක බලන්න නැතුව හදලා බලන්න ඒ අගයන් එනවද කියන එක. ඉන්පසු තියෙනවා දුවේ පුතේ පරිගණකයක් බිඳුව සහ එක භාවිතයෙන් දත්ත නිරූපණය කිරීම සිදු වෙන්නේ කොහොමද කියන එක. පරිගණකය ඔන් හෝ ඕෆ් යන අවස්ථාවලින් සමන්විත විද්‍යුත් සංඥා භාවිතා කරනවා. මේකෙදි ඔන් අවස්ථාව එක මගින්ද ඕෆ් අවස්ථාව බිඳුව මගින්ද නිරූපණය වෙනවා. ඒ අනුව පරිගණකයක දත්ත නිරූපණය කරන්නේ බිඳුව සහ එකෙහි අනුක්‍රමණයන්, ඒ කියන්නේ බිටු රටාවන් ආකාරයෙන්. අප විසින් පරිගණකයට ආදානය කරනු ලබන පාට, ශබ්ද, රූප ආදී දත්ත සහ උපදෙස් පරිගණකයේ මතකයේ තුල තැන්පත් වන්නේ ද්විමේය බිටු අනුක්‍රම වශයෙන්. බැවින් පරිගණකයේ සියලුම ආකාරයේ දත්ත සැකසීමට පෙර ද්විමේය ආකාරයට හැරවීම තමයි සිදු කරන්නේ. උගලට දක්වලා තිනවා මිනිසා දත්ත දකින ආකාරය සහ පරිගණකයේ දත්ත දකින ආකාරය. ඒ කියන්නේ රූපයක් දැක්කත් ඒක පරිගණකයේ දකින්න ද්විමේය අගයන් විදියට. හඩක් දැක්කත් ඒකත් ද්විමේය අගයක් විදියට. ඉංග්‍රීසි අකුරක් දැක්කත් ඒකත් ද්විමේය සංඛ්‍යාවක් විදියට පෙන්නේ. නමය ගත්තත් ඒකත් ද්විමේය විදියට තමයි පෙන්눔 කරන්නේ. එනි අනුව සියලුම ආදාන පරිගණකයේ තුලට ද්විමේය ආකාරයෙන් ලබා දෙන ද්විමේය ආකාරයෙන් සකසා එම තොරතුරු පාට, රූප, ශබ්ද සහ වීඩියෝ ආකාරයටම අදාළ ප්‍රතිදාන උපංග වෙත ලබා දීමයි පරිගණකයේ කාර්ය වෙන්නේ. මේකෙදී ආදාන විදියට පාට, රූප, ශබ්ද ආදී ලෙස දත්ත ලබා ගන්නවා. සැකසීම ද්විමේය ආකාරයෙන් දත්ත සැකසීම කළා ප්‍රතිදානයේ ද්විමේය ආකාරයේ සිට නැවත පාට, රූප, ශබ්ද ආදී ලෙස ලබා දීම සිදු කරනවා. පරිගණකයේ තුල සියලුම කාර්යයන් බිඳුව සහ 1 කියන්නේ ඔෆ් සහ ඔන් යන අවස්ථා දෙකේම අනුසාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. දත්ත දීමේ ආකාරයෙන් පරිගණකයේ ප්‍රධාන මතකයට ලබා ගන්නවා. ඉන් අනතුරුව එම දීමේ බිටු රටාව සකසණය වෙත යවා එය හඳුනාගෙන සැකසීමෙන් පසු නැවත මතකයේ වෙත යොමු කිරීම සිදු කරනවා. ඉන්පසු අදාළ ප්‍රතිදාන උපාංගය වෙත යොමු කිරීම කරනවා. ඒ අනුව පරිගණකයේ සියලුම ආදාන සැකසුම සහ ප්‍රතිදාන කාර්යයන් කරන්නේ ඊට අදාළ වන ද්විමේය ආකාරයේ පවතින දත්ත පරිගණකයේ සංරචක වලට ගලා යන ආකාරය මේකෙදි රූප සටහනක් මගින් ඔයගොල්ලන්ට පහත පරිදි පෙන්නලා තියෙනවා.
මේකෙදි දුවේ පුතේ අපි පළවෙනියටම ඩිජිටල් කැමරාව, රූප, යතුරු පූර්ව, පාට ආදී විදියට ද්විමයාගයන් පරිගණකයට ලබා දීම කරනවා. ඊට පස්සේ සැකසීමේ කාර්ය සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් CPU එක මගින් සිදු කරනවා. ප්‍රධාන මතකය විදියට තැන්පත් කරනවා RAM එකේ. ඊට අමතරව දෘಢ තැටියේ hard disk එකේ තැන්පත් කිරීම සිදු කරනවා. ඉන්පසුව දර්ශකය එහෙම නැත්නම් මොනිටර් එකෙන් නැවත ඔයගොල්ලන්ට අදාළ රූප ශබ්ද ආකාරයෙන් පෙන්눔 කිරීම සිදු කරනවා. මේකෙදි සාරාංශය විදිහට දුවේ පුතේ පරිගණකයට අපි අතුරු පූර්ව ඩිජිටල් කැමරාව වැනි ආදාළ උපක්‍රම ඔස්සේ දත් ඇතුළත් වීම ප්‍රධාන මතකයේ තුල తాවකාලිකව දූඩ තැටිය තුල අපිට ස්ථිරවත් තැන්පත් කර ගැනීම සකසනය මගින් දත්ත සැකසීම සහ සකසන ලද දත්ත ප්‍රතිදාන උපක්‍රම වෙත යොමු කිරීම යන කාර්යයන් සියල්ලම අපිට මේ බිඳුව 1 කියන අවස්ථා දෙක ඇතුළෙන් තමයි සිදු කරන්නේ. හරි. අද දිනේදී ඒ කියන්නේ පාඩම සාකච්ඡා කළ අවසාන වශයෙන් ඔයගොල්ලෝට සාරාංශය විදියට දීලා තියෙනවා. කොහොමද සංඛ්‍යා පද්ධතිය වගුවක් දීලා තියෙනවා. සාරාංශ කළ සංඛ්‍යා පද්ධතිය ද්විමේය සහ දශමයේ විදියට. මේකෙදි සංකේත විදියට අපි ද්විමේයේදී ගන්න බිඳුව 1, දශමයේදී බිඳුව ඉඳලා 9 වෙනකන් සංඛ්‍යා ටික ගන්නවා බේස් එක. එහෙම නැත්නම් පාදේ අපි 2 විදියට දක්වනවා. දශමයේදී 10 විදියට දක්වනවා. සංඛ්‍යා නිරූපණයට උදාහරණයක් විදියට ඔය ද්විමයාගේ පෙන්ලා තියෙනවා දශමයාගේ පෙන්ලා තියෙනවා. යම්කිසි සංඛ්‍යාවක් එක් පද්ධතියක සිට අනෙක් පද්ධතිය හැරවීම සිදු කරනු ලබන ආකාරය තියෙනවා. ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරන්න මොකද කරන්නේ? දෙකේ බල වලින් ගුණ කිරීම තමයි සිදු කරන්නේ. එතකොට දශමයේ සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න නම් ඒකෙදි දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ඉතිරි වෙන අගයන් ටික පහළ සිට ඉහළට අනුපිළිවෙලින් ලියනවා. හරි මම හිතනවා අද දිනේදී පාඩම සාකච්ඡා කිරීමෙන් ඔයගොල්ලෝගේ දැනුමට යමක් මේ තුලින් එකතු කරගන්න තියෙයි කියලා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එක හා සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්.